හරි. ඔන්න ඉතින් අදත් අරගෙන ආවා වීඩියෝ එකක්. මේ රිස්ක් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න සහ ගැටලු වලට නිවැරදි පිළිතුර. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. වා දන්නවා ඇති මේ විදිහට Mr. KB YouTube channel එකෙත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම්, ඒ වගේම group එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් අපි ගිය දවස් ටිකේ ලොකු ලොසස් වගේකට මුහුණ දුන්නා. රයිට්. ඒ ලොස් වලට මුහුණ දෙන්න හේතු මොකක්ද? මූලික දේ තමයි රිස්ක් මැනේජ්මන්ට් එකද? සයිකොලොජි එකද? ස්ට්‍රැටජි එකද? නෑ. ඔය කියන තුනම නෙමෙයි. හේතුව මේ මාකට් එකේ ලොස් වෙන්න තියෙන ෆියර් එක. හරිද? ඔයා ලොස් වෙලා නම් ඉන්නේ මේ මාකට් එකේ. ඔයා ලොස් එක ගැන හිතන්න. ඔයාට බෑ මේ මාකට් එකෙන් කවදාවත් ගොඩට එන්න. හරිද? එතකොට අපි මොකක්ද කරන්නේ? රයිට්. අපි ලොස් එක අමතක කරන්න ඕන. හරිද? ලොස් එක අමතක කරන්න ඕන, ප්ලෑන් එකක් හදා ගන්න ඕන ඊළඟ ටාගට් එකට. හරිද? ඒත් ඒ ප්ලෑන් එක ප්ලේ කරන අතරතුර අපි හැමදාම මේ මාකට් එකට රෂ් වෙන්න හොඳ නැහැ. මාකට් එකට ගිහලා ට්‍රේඩ් හොයන්න හොඳ නැහැ. අපි ඔපචුනිටි එකක් එනකන් ස්නයිපර් ට්‍රේඩර් කෙනෙක් වගේ නැත්නම් ස්නයිපර් කෙනෙක් විදියට අපි මාකට් එකේ බලන් ඉන්න. හරිම ඉවසීලිවන්තව. හරිද? අන්න ඔය කියන දේවල් ටික මට ගිය සතියේ මගේ මයින්ඩ් එකෙන් නැති වුණා. මෙච්චර කාල ගෝල් මාකට් එකෙන් ප්‍රොෆිට් කරපු මගේ ස්ට්‍රැටජි එකක් නෙවෙයි අවුල තියෙන්නේ. අර ලොස් වෙච්ච හේතුව නැත්තම් මම මේ මාකට් එකෙන් ඩොලර් 1000ක් වගේ ලොස් වුණා ලොකු මුදලක්. අන්න ඒ ලොස් එක ගැන හිතන්න මගේ මයින්ඩ් එක ට්‍රැක් වෙලා තිබ්බේ. නැත්තම් මයින්ඩ් එක ට්‍රේස් වෙලා තිබ්බේ. මාකට් එකේ එක ලික්විඩිටි කෙනෙක් වුණා මාව. ඒ කියන්නේ මගේ ෆන්ඩ් එක, මගේ ට්‍රේඩ් මම තමයි මේ මාකට් එකේ ලික්විඩිටි. අන්න ඔය කියන දේවල් මම තේරුම් ගත්තා මම මාකට් එකේ. එතකොට අපි මේ වීක් එක නැත්තම් නෙක්ස්ට් වීක් එක නෙක්ස්ට් මන්ත් එකේ අලුතින්ම මේ වීක් එක ඕපන් වෙනත් එක්කම මේ මාසේ අපිට බැරි වී ප්‍රොෆිටබල් මාසයක් විදිහට එන් කරන්න. මොකද අපි ඕවරෝල් පිප් 500ක වගේ ලොකු ලොස් එකකට ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට අපි නෙක්ස්ට් මන්ත් එකේ අනිවාර්යයෙන් පිප් 1000ක් නැත්තම් 1500ක් මුළු නැත්තම් අපි ටාගට් කරන්න ඕන මේ මුල් සතිය ඇතුළත. අනිවාර්යයෙන්ම අපිට කරන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ මේ ලොස් එක අපිට අමතක කරන්න වෙනවා. අපි දන්නවා ට්‍රේඩින් වල මේ ලොස් එක කියන්නේ part of the life. නැත්නම් part of the game. අන්න ඔය කියන හේතු කාරණා ටික අපි දැන් ඔලියන් ප්‍රොඩක්ට් ක්ලියර් කරලා අපිට පුළුවන් මේ මාකට් එක සක්සස් වෙන්න අපි මුල් පියවර තියන්න. හරිද? එහෙනම් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ සම්බන්ධයෙන් share කරන්න, like කරන්න, comment කරන්න. ඒත් එක්කම community එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. ඒ වගේම description එකේ ඇති අපේ Telegram group එකේ link දැන්ම අපිත් එක්ක join වෙන්න. හැමදේම free. ඔකට ඉගෙන ගන්න පුළුවන්. SMC සම්බන්ධයෙන් තියෙන ඕනම ගැටලුවක් අපේ community එක හරහා විසඳ ගන්න පුළුවන්. එහෙනම් next video එක නැත්නම් next video එක education සම්බන්ධයෙන් අපි හම්බෙමු. එන හැමෝටම සුබ දවසක්.